Vidu Production. Sagia kalle tenaddo yage ada aigo me thaniyam yanne angin turunattu inne murna katai kiyala yage gurure pandi nathuna vidarai pistu gerena ආතල් නම් කඩන්න එපා සර්. ආතල් තමයි ළමයින්ට ගන්න පිටුවක් කියන්නේ බලන්න ඒ සර් එකේ සමනල දෙයක් ඉන්නේ සමනලයා හිටියා තමයි මම කියන්නේ ඇයි සර් ඒක පූර්ව ලෝක සංධියෙන් නෙදිලා තිබ්බේ මට හිතෙනවා උඹට උත්තරණී කියලා උඹ බලන්න ඉවදානට ඒක නෙමෙයි මම දැන් උඹලගේ ප්‍රශ්න එකක් අහනවා ඒවට උත්තර දෙන්න ඕනේ අහන්න ඕන ප්‍රශ්නයක් උඹ කියපන් දුරකථනය වාදක් ඒවා කියලා අපේ තාත්තද ඇයි තොපේ තාත්තා ග්‍රැහම් බෙල්ද? බොඩාපන් උඹලා තාත්තා කොහොමද දුරකථනය වාදක්ද සර් මේවනේ. දවස් දෙකක් රැහැලි වෙනකන් ෆෝන් එක නැහැ. අපේ තාත්තා නිදාගatti කොට්ටයට දාලා තාත්තා තමයි හොයන්නේ. තුමි මාව කාගියව සිරන් පුතේ ඔයායි මේ ගාන දන්න Eh. Benar. හරිද? මේ මොකක්ද බං කරලා තියෙන්නේ? මේ මොකද ගන්න හදන්නේ? ඈ? බලන්න මොකද මේ කරලා තියෙන්නේ කියලා. මේවා. උඹලා හදන්න බෑ. පළයන් ගිහින් බලන්න. පළයන් ගිහින් බලන්න. උඹලා මෙහෙමද ගණන් හදන්නේ? බලන්නකො. මේවා ගණන් හදන්නේ. අනේ අම්මේ. උඹලා නම් කවදාවත් හදන්න බෑ. හරිද? මොකට කියපන්? පරණ සංගීත මාඩේකට නම. සර්පිනා කොහොමද පිනාද? යකෝ උඹට මොකටද විනාශ වුනේ නැද්ද? නෑ සර් මම මේ කිව්වේ අර මේ සර්පිනාව ඒක නිසා හරි ඔයාලා මේ කියන්න බලන්න ඔයාලා මේ ගෙදර අඹ ගහක් තියෙනවා නෑ සර් ඒයි අපේ ගෙදර අඹ ගහක් නෑ ආච්චිලා ගෙදර අඹ ගහක් තියෙනවා හරි ඔයාලා මේලා ගෙදර අඹ ගහක් නෑ ආච්චිලා ගෙදර තියෙනවා ඒ අඹ ගහේ තියෙනවා ගෙඩි 15 ඒකෙන් ගෙඩි 5ක් කනවා හරි සර් ඉතුරු කීයද 15 වෙනි සර් කොහොමද එහෙම වෙන්නේ ඒ ගහේ අඹ කන්න බෑනේ සර් වට්ටඹුල් අයියෝ තුමි මාව වරන් කාපියෝ තුමිට වන්න වැඩක් නෑ මම යනවා හැන්න ඒ ගොඩක් තියා. ඒ වදි මරේ මෙයාට කැමති වෙනවා කොයි නේ මේ ඕ ගන්නකෝ මට පාඩම් කරන්න දෙනවා ඒකනේ අපි අන්තිමේ ඉවස්සට බොරෝක වනින්න වෙන්නේ. උඹට කිල්ලෙක්වත් නෑනේ බං මුට මේක වනින්න වෙන්නේ. ඒක කියන්නේ පොඩි සපෝට් එකක් දියලා ඕනා. ආ ගොල්ලෝ දෙන්නෙත් නෑ අම්මලා දෙවි. බජ්ජියේ ආවයි හොඳයි. මොකද කියේ කන්න මොකොත් නෑ. මේ ඉංග්‍රීසි ටීචර් එකපාර දුවන්න ඕනේ මෙහෙම කරන්න බා.
මොනවා ගිහින් වගේ ගියේ? පාසලට ප්‍රේම කරනවා කියලා එයාට මල පැනලා. පාසලට ප්‍රේම කරාට කමන්නේ. හැබැයි ගුරුවරුන්ට ප්‍රේම කරන්න තියාගන්න එපා. හොඳ? නෑ නෑ ටීචර්. අපි නම් ප්‍රේම කරන්නේ අසල්වාසීන්. ඒ සාති නවත්තනවා. හරි. කවුද ඊයේ මං කරන් එන්න දුන්න ගෙදර වැඩ කරේ? කරාද? කරාද? තමයි කරාද ඔයාලා? කරාද? මම යහන්නේ කරාද කියලා. ටීචර් තියාගෙන ගීතයක් නේද ටීචර්? මම පුරුදු වෙලා ආවා. අන්න හොඳ ළමයා. උඹට ඕන නැදේ වන්නේ. අනේ ඵලයන්. හර්ෂ. තියනවා බලන්න පියාගෙන සින්දුව. මොන කියනවා? ලිම්බ කියන්නේ. ඕරේ පියා යාරේ ඕ නවතන. හොඳයි. මට තේරුනේ නන්නේ. හොඳ ඇති කියලා හිතනවා. අඩේ ඔය අපේ හාගේ අංකල් ලැට් එක යන සින්දුව නේද? එතකොට බොමඩ ලට් එකේ හිටියේ. ඊයාමයි මොනවද ඔය කියන කතා? තමුසේ නැගිටිනවා. කියනවා බලන්න පියාගෙන සින්දුව. පියපත්තලාම ඔබ සොයා ඉන්නේ නවතන මගේ උගේ හද තුලයි සුදුරියේ නවත්තනවා. මොනවද ඔය කියන සින්දුව? ළමයිට ගැලපෙන්නේ නේද ඔවා? ඇයිටි උඩින්ම පියා හිටියේ? හිටියා උඩින්ම. එහෙනම් යටින්ද හිටියේ? තමුසේ දෙකයි. දිනයක්වත් තමුසේලා හරියට දාගන්න දන්නේ. අනේ මන් දන්නේ මෙහෙම පන්තියක් මට හම්බුනේ. තමුසේලා හරියට දිනයක්. තමුසේ මොකද ඔය කරන්නේ? එනවා මෙහෙට. මෙහෙන. දනගහන. තමුසේ කොහෙද ගියේ? ළමෙක් හම්බෙන්න ගියා ටීචර්. ඇයි උඹ ළමෙක් හම්බෙන්න ගැබිලි මාතාද? ඕකට හිටපන්කෝ. කට. තමුසේ යනවා. ටීචර් ඉති පොඩක් ගාන්න. අයියෝ යනවා. Thank you ටීචර්. නංගු ඕම් බලහලා මැදි. අවරේ මැදි කියන්නේ. අනේ ඕක දාන්න මැදි. ඕකනේ කියන්නේ. ඉබදක් නේ වෙලා තියෙන්නේ. හරි ළමයි. ලියා ගන්නද මාතෘකාව රචනා. ටීචර් රචනා කිව්වේ අල්ලපු පන්තිය රචනාද? අම්මර ඊ රතරාගෙන අපි හොඳට දන්නවා නේද? ඒ කින කොල්ල තුනක්ද කොහෙද ඉන්නා බෑ. අනේ ළමයි. මම කියන්නේ ඔය කවුරුවත් ගැන නෙවෙයි. මම කියන්නේ අපි ලියන රචනා ගැන. ඒක තමයි ටීචර්. මේ ළමයින්ට ඕන නැති මගුලන්නේ. අනිත් ඕක කඩවන්න හිටපන්කෝ. හරි ළමයි. අපි අද රචනා ගැන කතා කරමු. කියන්න බලන්න පූසා ගැන වාක්‍ය ටිකක්. ටීචර් අපේ පූසා නම් කළු පාටයි. ගොඩක් හොඳයි. ටීචර් අපේ පොසගේ මයිල් ගොඩක් තියෙනවා. ටීචර් අපේ පොතවල දිග එකක් තියෙනවා. මොකක්? නැට්ට ටීචර් අපේ පූසා උඩ නගිනා. නැගාමින්නද? නෑ. ටිකකින් බහිනවා. ඒයි. ඔය ඔක්කොමලා හොඳයි. හැබැයි එක වැරද්දක් කරා. අපි ඉතින් හැමදාම වැරදි කරනවා ටීචර්. ඔය අදත් කරේ. ඒයි. ඔයාලා රචනාවක් ලියනකොට ඒ නමම හැමතිස්සෙම මුලට යොදන්නේ. ඒ වගේ වෙලාවල් වලදී ඌ එහෙම නැත්තම් මූ අන්න ඒ වගේ දේවල් තමයි
භාවිතා කරන්නේ. තේරුණාද? ඔව් ටීචර් තේරුණා. මොකක්ද තේරුනේ? හැම වෙලාවෙම ඒ නමම යොදන්නේ නැහැ. ඒ වෙනුවට ඌ මූ කියලා තමයි යොදන්නේ. හරි හොඳයි. ළමයි එහෙනම් මම පොඩ්ඩක් එළියට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම ගිරවගෙන රචනාවක් ලියලා තියෙන්න ඕනේ. හරිද? මම ඉක්මනට එනවා. හොඳ? හැමෝම ලියලා තියෙන්න අනිවාර්යයෙන්. ලෝ මට ඉන්න බෑ බං. කක්කවරයි බං. අද නම් යන්න ඕනේ ඉස්කෝලෙන් පයින්නවා බං. බං වරින් මොන කක්කවරයි? මේ විතර පන්ති මිනිස්සුත් බං. අඩෝ හරි. සර් ඉන්න කලින්. ඒ බඩ මම යන්නම් බං. කක්කවරයි බං. අඩෝ සර් ඉන්න කලින් මූ යවමු. විපතක් නේ උඹ ගේට් එකේ දාලා යන්න කලින් මම යන්නම් බං. උඹ ගේට් යන්න බා පිටිපස්සෙන් ගාලා බෑග් එක නෙන්ගෝ. උඹ දැන් කමන්නේ බලයන්. හරි යම් මූගි අර කණ්ඩේකට දීලා බලන්න. කණ්ඩේකට මම උඹට හිට ගෙනත් දෙන්න. ඒක දීලා මගදියයි විපතක් නේ වෙලා තියෙන්නේ. ඒ බව බං අරු ඇයි බං? ඇයි උයි පිට පාට සීන් එක කියපස්. සීන් එක නෑ මම. ඇයි මට ඔච්චර දුක දෙන්නේ? නැතුව මම වෙන මොනවද දෙන්නද තමසට? ඉතින් යකෝ සපදියන්කෝ. සැප දෙනව තොට සැප වන්නේ ඇඟිලානේ සැප දෙන්න තොපි දන්නවද මට මේ ඉස්කෝලේ විනය හදන්න අවුරුදු 5ක් ගියා. මට මේ ඉස්කෝලේ විනය තමයි අංක 1. වෙනවා මොනේ ටික උඩත් එක්ක බයි. තෝ කට වහගනි. තමුසලාට වෙන වැඩක් නැද්ද? වැඩක් තියෙනවා සර් මේ ටීචර් කිව්වා රචනාවල් ලියන්න කියලා ගිරවගෙන. ගිරවගෙන. ගිරව හරියන්නේ ඒක හරියන්නේ නැත්නම් කොහොමද හරියන්නේ? හරියන්නේ නේද? ඔයාලා ඉස්කෝලේ විදුහල්පති ගැන රචනාවක් ලියන්න. කවුද රද්ද කරේ? කවුද රද්ද කරේ? මොකද මොනවා කියන්නේ බා? ලියරේක කොහොමද කරගත්තා ඉකානක්වත් නෑ. තොපි දන්නවද මේ ඉස්කෝලේට කැන්ඩිමක් හැදුවේ කවුද කියලා? කවුද? කවුද ඇදුවේ? කවුද? කවුද හැදුවේ? අපි නම් නෙමෙයි සර්. කවුද හැදුවේ? අපිත් නෙමෙයි සර්. මම හැදුවේ. මේ මං හැදුවේ. එතකොට ඔයාලා දන්නවද මේ ඉස්කෝලේට පුස්තකාලයක් හැදුවේ කවුද කියලා? දන්නේ නැහැ සර්. දන්නේ නැත්නම් අහගන්න. ඒකත් හැදුවේ මේ මං තමයි. මේ මේසන් මාස්ටරෙන් දුකද බා? වෙන්නේ ඕක කොහොමද ඩයල් එක? මං කැමති නෑනේ ඔය තනියම පෙනී හිටින වැඩවලට. ඒ නිසා ඔයාලා ඒකත් දාලා විදුහල්පතිතුමා ගැන හොඳ රචනාවක් ලියන්න.
පුතේ ඔයාලා මන් දුන්න වැඩේ කරාද? කරා ටීචර්. මම දුන්න මේ ළමයින්ට රචනාවක් ලියන්න. මොකද්ද පුතේ රචනාව? අපේ විදුහල්පතිතුමාගේ රචනාවක් ලියන්න. මේ ළමයි හොඳට ලියලා ඇති. මෙයාලට හොඳට රචනා ලියන්න පුළුවන්. හර්ෂ ඔයා ඇවිත් කියන්න පුතේ බලන්න ලියපු රචනාව. අද මං තමයි යෝකයි සායම හරිද? සභාවෙන් අවසරයි. මේ නෑ ඊයෝ නෑ ඔක කියන්නකෝ. නග්ගලා ගන්න හැදුවා විතරනේ සර්. ඔක නග්ගපන් පස්සේ කියවපන්කෝ දැන්. අපේ විදුහල්පතිතුමා අපේ කෙනෙක්. අපේ විදුහල්පතිතුමා සුජු කෙනෙක්. සුදු නෑ. කෙලින්. අපේ විදුහල්පතිතුමා හරිම හොඳ කෙනෙක්. ඌ තමා කැන්ටිම හැදුවේ. ඌ තමා පුස්තකාලය හැදුවේ. ඌ අපේ එකෙක්. නවත්ත ගනින් ඕක. මොනවද මේ මූ කියවන්නේ? තොට කවුද මේව ලියන්න කියලා කිව්වේ? සර් දෙක්කනා තමයි. මොකක්? නෑ මම කිව්වේ මේ ටීචර් තමා රචනාවක් ලියද්දී ඌ දාලා රචනාවක් ලියන්න කිව්වේ. තෝ හදන්න බෑ. ඔව් සර්. වරින් ඔෆිස් එකට. හා සර්. මොනවද ළමයි? මගේ නමක් කෑවා. වන්දනාව තිබ්බා. ඉතින් ටීචර් කිව්වේ ඌ මූ දාලා ලියන්න කියලා රචනාව. මං කිව්වේ සත්තුන්ට. ඒ සත්තුන්ට තමයි දැම්මේ. එනවා යන්න ඔෆිස් එකට.